යකතුන් එකමත් එක රටක බොහොම ධනවත් වෙළෙන්දෙක් ජීවත් වුණා. ඔහුට දියණියන් 3 දෙනෙක් හිටියා. බාල දියණිය හරිම ලස්සනයි වගේම හිතක් හරිම හොඳයි. ඒ නිසා හැමෝම අයට බියුටි එහෙමත් නැත්නම් රූමතිය කියලා කතා කළා. නමුත් ඇගේ අක්කලා දෙන්න හරිම ආඩම්බරයි. ඔවුන් නිතරම කළේ ලස්සන ඇඳුම් අඳින එකයි සාදවලට යන එකයි විතරයි. දවසක් වෙළෙන්දාට නගරයට යන්න සිදු වුණා. මේ ගමන ඔවුන්ගේ අනාගතයට හරිම වැදගත්. දුවේ මම අද නගරයට යනවා. අපේ නැව් ඔක්කොම කුණාටුවට අහුවෙලා විනාශ වුණාට පස්සේ අපි ගොඩාක් දුක්පත් වුණා. සමහර විට මේ ගමනින් අපිට ආයෙත් දියුණු වෙන්න පුරුවන් වෙයි. තාත්තේ දියුණු වුණොත් හොඳයි. මේ පොඩි ගෙදර ඉඳලා මට ඇති වෙලා. තාත්තා එද්දි මට නගරේ තියෙන වටිනාම සේද රෙදි වලින් මහපු ඇඳුම් ගේන්න ඕනේ. මට නම් ඕන දිලිසෙන රත්තරන් මාලෙකුයි මැණික් ඔබපු වලලුයි. මේ ගමේ ඉන්න හැමෝම මගේ දිහා බලලා ඊර්ෂ්‍යා කරන්න ඕන. මගේ පුංචි බියුටි ඔයා පැත්තකට වෙලා මොනවද කල්පනා කරන්නේ? ඔයාට මුකුත් එපාද? අනේ තාත්තේ මට වටිනා චීන මුකුත් එපා. ඔයා කරදරයක් නැතුව ගෙදර ආවොත් මට ඇති. ඔයාට පුළුවන් නම් විතරත් මට ලස්සන රෝස මලක් ගෙනත් දෙන්න. මේ පලාතේ රෝස මල් පිපෙන්නේ නැහැනේ. රෝස මලක් බලන්න තාත්තේ මෙයාඩි මෝඩකම. අපි රත්තරන් ඉල්ලද්දි මෙයා කැලේ පිපෙන මලක් ඉල්ලනවා. කමක් නැහැ දරුවනේ. මම මගේ බියුටි වෙනුවෙන් ලස්සන රෝස මලක් ගේන්නම්. මම දැන් යන්නම්. නගරේ වැඩකටයුතු ඉවර වෙලා වෙළෙන්දා ආපහු වෙද්දී අහස කළු කරලා ලොකු කුණාටුවක් ආවා. මහ කැලෑව මැද්දේ පාර පේන්නේ නැති තරමට වැස්ස. අකුණු ගහන සද්දෙට වෙළෙන්දාගේ අශ්වයා බිය වුණා. වෙළෙන්දාට පාර වැරදුනා. අනේ දෙවියනේ මම කොහොමද දැන් ගෙදර යන්නේ? මේ කැලාවි වනසත්තු ඇති. මට අද රැට ඉන්න තැනක් හොයාගන්නම වෙලුවා. එතකොටම ඈතින් ලොකු එලියක් පෙනුණා. වෙළෙන්දා ඒ එලිය ඔස්සේ ගියාම දැක්කේ විශාල පැරණි මාලිගාවක්. පුදුම වැඩේ කියන්නේ ඒ මාලිගාවේ දොරවල් ඉබේම ඇරී තිබුණා. කවුරුත් නැද්ද මෙහෙ? ගෙදර කවුද ඉන්නේ? හරි පුදුමයි. කවුරුත් පේන්න නැහැ. ඒත් උණුවෙන්ම රස කෑම මේසයක් ලෑස්ති කරලා. මට ගොඩාක් බඩගිනි. අයිතිකාරයා කවුරු වුණත් මට සමාවෙන්න ඕනේ. වෙළෙන්දා බඩ පිරෙන්න කාලා එතන තිබුණු උණුසුම් කාමරයක නින්දට ගියා. ඔහුට හිතුනේ මේක සුරංගනාවියක් මවාපු මාලිගාවක් වෙන්න ඇති කියලයි. පහුවදා උදේ නැගිටලා වෙළෙන්දා යන්න ලෑස්ති වුණා. ඔහු අශ්වයා ළඟට යද්දි දැක්කේ ලස්සන රෝසමල් වත්තක්. ඔහුට එකපාරටම මතක් වුණේ බියුටිව. මොනතරම් ලස්සන මල්වත්තක්ද. මගේ ලොකු දුවල දෙන්නට රත්තරන් ගන්න මගේ අතේ සල්ලි නැහැ. ඒත් මගේ පොඩි දුව ඉල්ලුවේ රෝස මලක් විතරයි. මේ වත්තෙන් එක මලක් කෙඩුවට පාඩුවක් වෙන එකක් නැහැ. නරුමයා උඹට කොහොමද ඒ ධෛර්යය ආවේ? අනේ ස්වාමිනී මාව මරන්න එපා. මම උඹට මගේ මාලිගාවේ නවතින්න දුන්නා. කන්න බොන්න දුන්නා. මගේ ආගන්තුක සත්කාරයට උඹ දක්වන ස්තුතියද මේ? මගේ පණ වගේ තියෙන රෝසමල් හොරකම් කරන එකද? මේකට දඬුවම මරණය. අනේ මට සමාවෙන්න.
මම මේක කැඩුවේ මගේ බාල දුව වෙනුවෙන්. ඇය රෝසමලක් ඉල්ලුවා. මට දුවලා 3 දෙනෙක් ඉන්නවා ස්වාමීනි. මම මැරුණොත් එයාලා අනාථ වෙයි. හොඳයි. මම උඹට සමාව දෙන්නම්. හැබැයි එක කොන්දේසියක් උඩ. උඹ වෙනුවට උඹේ දුවෙක් මේ මාලිගාවට ඇවිත් ජීවිත කාලෙම නවතින්න ඕනේ. උඹ කැමතිද? නැත්තම් මැරෙන්න ලෑස්තිවයන්. හොඳයි ස්වාමීනි. මම ගෙදර ගිහින් බලන්නම්. කවුරුත් ආවේ නැත්තම් මම ආපහු වෙන්නම්. මේ රෝසමල ගන්න. හැබැයි මේ මල නිසා මට මගේ ජීවිතේ දෙන්න වෙලා තියෙන්නේ. මේ ඔක්කොම උනේ බියුටි නිසා. එයා රෝසමලක් කිල්ලුවේ නැත්නම් තාත්තට මැරෙන්න වෙන්නේ නැහැ. අඬන්න එපා තාත්තේ. තාත්තා මැරෙන්න ඕනේ නැහැ. මම තාත්තා වෙනුවෙන් මේ මාලිගාවට යන්නම්. මේ මල ඉල්ලුවේ මමනේ. ඒකේ වගකීම මම ගන්නවා. නැහැදුවේ මට ඔයාව ඒ යක්ෂයාට බිලි දෙන්න බැහැ. තාත්තේ මම තීරණය කරලා ඉවරයි. මම හෙට උදේම මාලිගාවට යනවා. බියුටි මාලිගාවට ආවා. මුලදී අය මෘගයාගේ රූපයට ගොඩක් බය වුණා. මෘගයාත් මුලදී හිටියේ ගොඩක් කේන්තියෙන්. ඒත් ටිකෙන් ටික දේවල් වෙනස් වුණා. දවසක් රෑකෑම මේසේදී බියුටි, ඔයාට මම නිසා අපහසුවක්ද? මම හරි කැතයි නේද? ඔබේ රූපය භයානක වෙන්න පුළුවන්. ඒත් ඔබ මට කවදාවත් කරදර කළේ නැහැ. මිනිස් රූප තියෙන ගොඩක් අයට වඩා ඔබේ හදවත ලස්සනයි. මාස ගණනක් ගෙවිලා ගියා. බියුටි මාලිගාවේ තියෙන විශාල පුස්තකාලයේ පොත් කියවුවා. හවසක මෘගයා එක්ක මල්වත්තේ ඇවිද්දා. මෘගයා ඇය වෙනුවෙන් ලස්සන ඇඳුම් රසවත් කෑම දුන්නා. හැමදාම රැට මෘගයා බියුටිගෙන් එකම ප්‍රශ්නයක් ඇහුවා. ඔයා කවදා හරි මාව විවාහ කරගන්නවද? මට සමා වෙන්න. මම ඔයාට හොඳ මිතුරියක් විදිහට ආදරෙයි. ඒත් මට ඔයාව විවාහ කරගන්න බැහැ. ඒ වචන අහද්දී මෘගයාගේ ඇස්වලින් කඳුළු බේරුණා. ඒත් ඔහු කවදාවත් බියුටිට බල කළේ නැහැ. බියුටි, අනේ මගේ දුවේ. අනේ දෙවියනේ, මගේ තාත්තා. එයාට ගොඩක් අසනීපයි වගේ. එයා මාව මතක් කරනවා. මොකද උනේ බියුටි? මගේ තාත්තා අසනීපෙන්. මම ආපහු ගියේ නැත්තම් එයා මැරෙයි. අනේ මට එයාව බලන්න යන්න දෙන්න. ඔයා ගියොත් මම මැරෙන බව දන්නවා. ඒත් මට ඔයා දුකින් ඉන්නවා බලන් ඉන්න බෑ. යන්න බියුටි. ඔයාට යන්න පුළුවන්. හැබැයි දවස් 7ක් ඇතුළත ඔයා ආපහු එන්න ඕනේ. මේ මැජික් මුද්ද අරන් යන්න. දවස් 7ක් ඇතුළත ආපහු ආවේ නැත්තම් මම මැරෙන බව මතක තියාගන්න. මම පොරොන්දු වෙනවා. මම දවස් 7කින් එනවා. ස්තුතියි මගේ හොඳ යාළුවා.
බියුටි ගෙදර ගියාම තාත්තට කොච්චර සතුටු හිතුණද කියනවනම් ඔහුගේ අසනීපය සුව වුණා. ඒත් අක්කලා දෙන්න බියුටි ඇඳගෙන හිටපු ලස්සන ඇඳුම් දැකලා ඉරිසියා කළා. බලන්න යාගේ ලස්සන ඒ මෘගයා එක්ක රජ සැප විඳිනවා ඇති. අපි එයාව මෙහෙ තියාගමු. එතකොට අර මෘගයා කේන්ති ගිහින් එයාව මරලා දායි. අපි එහෙනම් බොරුවට අඬමු. අනේ නංගී යන්න එපා. තව එක දවසක් ඉන්න. අපි ඔයාට ගොඩාක් ආදරෙයි. ඔයා ගියොත් අපිට පාළු හිතෙයි. අනේ අඬන්න එපා අක්කේ. හොඳයි. මම තව දවස් දෙකක් ඉඳලා යන්නම්. බියුටි අයි ඔයා ආවේ නැත්තේ. නැහැ. මම දැක්ක හීනයක්. එයා මැරෙන්න වැටිලා. අයියෝ මම පරක්කු වුණා. මම පොරොන්දුව කැඩුවා. බියුටි ඒ රෑම මැජික් මුද්ද භාවිතා කරලා මාලිගාවට ගියා. මුළු මාලිගාවම අඳුරු වෙලා. ඇය කෑගහගෙන මල් වත්තට දිව්වා. එතන මෘගයා පණ අදිමින් වැටිලා හිටියා. ඇස් අරින්න. අනේ මාව දාලා යන්න එපා. බියුටි ඔයා ආවද මට දැන් සතුටින් මැරෙන්න පුළුවන්. නෑ ඔයාට මැරෙන්න බැහැ. මම දන්නවා මම පරක්කු වුණා. ඒත් ඔයා නැතුව මට ජීවත් වෙන්න බැහැ. මම ඔයාට ආදරේ. ඔයා තමයි මගේ එකම ආදරේ. ඒ මොහොතේම පුදුම දෙයක් වුණා. බියුටිගේ අවංක ආදරය නිසා මෘගයාට දාලා තිබුණු ශාපය ඉවත් වුණා. භයානක මෘගයා විනුවට එතන හිටියේ කඩවසම් තරුණ කුමාරයෙක්. බියුටි බලන්න. මේ මමයි. ඒත් කෝමගේ මෘගයා නපුරු මායාකාරියෙක් මට ශාප කළේ මගේ හිතේ ආදරයක් නැහැ කියලා. කවුරු හරි මගේ කැත රූපයට නොරැවටි මගේ හදවතට ආදරය කරනකං මට මෘගයෙක් වෙලා ඉන්න වුණා. ඔයා මාව බේරාගත්ත බියුටි. අවසානයේ කුමාරයා සහ බියුටි විවාහ වුණා. තමන්ගේ නපුරුකම් ගැන තේරුම් ගත්ත අක්කලත් වෙනස් වුණා. හැමෝම එදා ඉඳන් බොහොම සතුටින් ජීවත් වුණා. රූපයට වඩා හදවත ලස්සන වෙන්න ඕනි කියලා බියුටි මුළු ලෝකයටම පෙන්නුවා. අපිවා සබ්ස්ක්‍රයිබ්